ඔයා කැමති ඕනම ස්කේල් එක ඕනම කෝඩ් එක නෝට්ස් ටික ටක් ගාලා හොයාගන්න ලස්සන කොටයක් තමයි ඔයාලට කියලා දෙන්නේ බලමු ඒක කොහොමද කරන්නේ මේක ඔයාලට ඕන දෙයක් පෑනකුයි half sheet එකක් නැත්නම් කාඩ්බෝඩ් එකක් විතරයි මෙන්න මේ විදිහට C note එක ගාවේ ඒ කාඩ්බෝඩ් එක හරි half sheet එක හරි තියාගන්න ඊට පස්සේ අපි මේ C මේ ස්කේල් එකේ notes ළඟ මෙහෙම මාක් එකක් දාගන්න ඕනේ C D E F G A B C ඔන්න C මේ ස්කේල් එකේ notes වලට අපි marks ටික දාගත්තා. ඔයාලට පේනවා ඇති 1 2 3 4 5 6 7 අයිත් C note එක තියෙනවා. ඊට පස්සේ දැන් ඔයාලට ඕන ස්කේල් එකක note එකක් මෙන්න මේ කාඩ්බෝඩ් එක එහාට මෙහාට කරලා හොයාගන්න පුළුවන්. ඔයාට මේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා හිතනවා නම් ඔයාට පුළුවන් අපේ channel එක subscribe කරන්න. ඒ වගේම bell icon එකත් click කරන්න. එතකොට ඔයාට මේ වගේ තවත් වීඩියෝ එකක් ආපු ගමන් බලාගෙන ඉගෙන ගන්න පුළුවන්. D major scale එකේ notes එක ඔයාට හොයාගන්න ඕන නම් ඔයාට කරන්න තියෙන D note එක ගාවින් මෙන්න මේ විදිහට කාඩ්බෝඩ් එක තියෙන එක විතරයි. දැන් ඔයා දන්නවා D major scale එකේ notes එක. D E F sharp G A B C sharp D කියලා. අර D major scale එකේ notes එකත් ඇවිල්ලා තියෙනවා. අපිට දැන් E flat major වගේ scale එකක notes එක හොයාගන්න ඕන නම් අපිට කරන්න තියෙන්නේ E flat note එක ගාවින් මෙන්න මේ විදිහට කාඩ්බෝඩ් එක තියෙනවා. නැත්තම් ඔයා ලියාගත්ත half sheet එක තියෙන එක. ඔන්න එතකොට E flat major scale එකේ notes එක ඔයාට ඇවිල්ලා තියෙනවා. දැන් E flat F G A flat B flat C D E flat. ඉතින් මේ ක්‍රමයේ පාවිච්චි කරොත් ඔයාට ඕන major scale එකක notes එක ටක් ගාලා හොයාගන්න පුළුවන්. අපි දැන් තව scale වර්ගයක් බලමු. අපි හැමෝම දන්න scale වර්ගයක්නේ harmonic minor scale. ඉතින් අපි බලමු C harmonic minor scale එකේ notes එක විතරක් mark කරගෙන කොහොමද ඔයා කැමති ඕනම key එකක harmonic minor scale එකේ notes එක හොයාගන්නේ කියලා. C harmonic minor scale එකේ notes එක තමයි C එක mark කරනවා D ඊට පස්සේ E flat third එක flat වෙනවා E flat පස්සේ F ඊට පස්සේ G ඊට පස්සේ I6 note එක flat වෙනවා ඊට පස්සේ අපේ 7th note එක අපේ B flat note එක B natural එකක් වෙනවා ඊට පස්සේ I6 note එක අපි ලියා ගන්න පුළුවන් ඔන්න C තියෙනවා D ඊට පස්සේ E flat F G A flat B C දැන් හිතන්නකෝ ඔයාට F harmonic minor scale එකේ notes එක හොයාගන්න ඕනේ කියලා. ඔයාට කරන්න තියෙන්නේ half sheet එක හරි cardboard එක හරි F note එක ළඟින් තියෙන එක. ඔන්න F harmonic minor scale එකේ notes එක දැන් ඔයාට හෙල්ලලා තියෙනවා. F G A flat B flat C D flat E F F G A flat B flat C D flat E F දැන් අපි බලමු ඔයා කැමති ඕනම කෝඩ් එකක කොහොමද notes එක හොයාගන්නේ කියලා. මුලින්ම අපි try කරමු අපි හැමෝම දන්න dominant 7 codes වල කොහොමද notes එක හොයාගන්නේ කියලා. ඉතින් මේකටත් අපිට කරන්න තියෙන අපි අර major scales වල ලියාගත්තා වගේ මුලින්ම C dominant 7 code එකේ notes එක mark කරගන්න එක. අපි C dominant 7 කියලාත් කියනවා නැත්නම් C7 කියලාත් කියන්නේ එකම code එකට තමයි. අපි දැන් C dominant 7 code එක mark කරගමු. C E G B අපි බලමු A flat dominant 7 code එක. A flat dominant 7 code එක හොයාගන්න ඔයාට කරන්න තියෙන්නේ A flat note එක ගාවින් අපි මේ mark කරගත්ත cardboard එක තියෙන එක විතරයි. A flat dominant 7 එකේ notes එක තමයි A flat C E flat G flat. එතකොට ඔයාලා F sharp dominant 7 එක වගේ හොයන්න ඕන නම් F sharp note එක ගාවින් මේ cardboard එක තියන්න විතරයි තියෙන්නේ. එතකොට එනවා F sharp A sharp C sharp E F sharp dominant 7 එක ඇවිල්ලා තියෙනවා. හරි අපි තවත් කෝඩ් එකක් අරන් බලමුකෝ. දැන් අපි බලමු major 9 codes වල notes එක කොහොමද හොයාගන්නේ මේ විදිහට mark කරලා කියලා. ඉතින් මේකටත් කරන්න තියෙන අර වගේම තමයි ඔයා මුලින්ම C major 9 code එකේ notes එක mark කරගන්නවා. ඊට පස්සේ පුළුවන් ඔයාට ඔයා කැමති major 9 code එකක notes එක හොයාගන්න. ඔයා දන්නවා C major 9 එකේ notes එක තමයි C E G පස්සේ අපි 7th එක ඇඩ් වෙනවා B ඊට පස්සේ 9th එක ඇඩ් වෙනවා D. ඔය notes එක තමයි එන්න ඕනේ. C E G B D. ඔන්න අපේ C major 9 code එක. දැන් මට හොයාගන්න ඕන නම් E major 9 code එක. මට කරන්න තියෙන්නේ E note එක ගාවින් මෙන්න මේ කොලේ හරි ඔයා ලියාගත්ත cardboard එක හරි තියෙන එක. ඒ notes එක තමයි E G sharp B D sharp F sharp.
ඉතින් අපි මේ වීඩියෝ එකේදී කතා කරේ උදාහරණ කිහිපයක් විතරනේ. ඉතින් ඔයාට පුළුවන් ඔයාට අමාරුයි කියලා හිතන ඕනම ස්කේල් එකක් ඕනම කෝඩ් එක නෝට්ස් එක මෙන්න මේ ක්‍රමෙන් හොයාගන්න. ඒ වගේම ඔයාට පුළුවන් කීස් 12ම ඒ ඔයා හොයාගත්ත කෝඩ්ස් ස්කේල්ස් try කරලා බලන්නත්. ඉතින් ඔයා මේ වගේ ලේසි මෙතඩ්ස් එක පියානෝ එක කීබෝඩ් එක ප්ලේ කරන්න ඉගෙන ගන්න ආස නම් මියුසික් සම්බන්ධව ගැඹුරින් අධ්‍යයනය කරන්න ආස නම් ඔයාට පුළුවන් අපේ ක්ලාසස් වල ජොයින් වෙන්න. ඔයාට කරන්න තියෙන්නේ මෙන්න මේ නම්බර් එකට WhatsApp message එකක් දාන එක විතරයි.